අද වීඩියෝගෙන් අපි කතා කරන්න යන්නේ රුපියල් 50000ට අඩුවෙන් මිලදී ගන්න පුළුවන් සුපිරිම iPhone දෙකක් වෙන iPhone 8 සහ iPhone SE 2 කියන ෆෝන් දෙක ගැන. ඉතින් මේ දෙකෙන් මොකක්ද හොඳම සහ ඔයාගේ අතේ තියෙන මුදලට ගන්න පුළුවන් හොඳම ෆෝන් එක මොකක්ද කියලා ඔයාට මේ වීඩියෝ එක අවසානයේ තීරණය කරන්න පුළුවන් වෙයි. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. යන්න කලින් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා වීඩියෝ එක බලන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. මුලින්ම අපි ෆෝන් දෙකේ අවුරුද්ද ගැන කතා කරොත් iPhone 8 එක 2017 අවුරුද්දේ නිෂ්පාදනය කරලා තියෙන්නේ සහ iPhone SE 2 එක හදලා තියෙන්නේ 2020 අවුරුද්දේ. ඉතින් මේ ෆෝන් දෙකෙන් SE 2 එක 8 එකට වඩා අලුත් කියලා කියන්න පුළුවන්. ඩයිමෙන්ෂන්ස් ගැන කතා කරොත් ෆෝන් දෙකේ ප්‍රමාණය කිසිම වෙනසක් නැහැ. මේ ෆෝන් දෙකේම උස මිලිමීටර් 138.4ක්, පළල මිලිමීටර් 67.3ක් සහ ඝනකම මිලිමීටර් 4.3ක් ලෙස බලා ගන්න පුළුවන්. ඩයිමෙන්ෂන්ස් වගේම ෆෝන් දෙකේ බර අතින් ගත්තම ෆෝන් දෙකම ග්‍රෑම් 148ක් වගේ බරකින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ෆෝන් දෙකම ඉතාමත් සැහැල්ලු සහ කියුට් ෆෝන් දෙකක් කියලා කියන්න පුළුවන්. බිල්ඩ් ක්වොලිටි එක අතින් ගත්තම iPhone 8 එක සහ iPhone SE 2 එක යන ෆෝන් දෙකම ෆ්‍රන්ට් එක සහ බෑක් එක ග්ලාස් වලින් සහ ඇලුමිනියම් ෆ්‍රේම් එකකින් සමන්විත වෙනවා. ඒ වගේම ෆෝන් දෙකම IP67 dust and water resistant නිසා ෆෝන් එකට වතුරෙන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම කියලා ෆෝන් එක වතුර දාන්න යන්න එපා. ෆෝන් දෙකේම ඩිස්ප්ලේ එක ගැන කතා කරද්දී දෙකටම IPS LCD පැනල් එකක් Apple සමාගම විසින් භාවිත කරලා තියෙනවා. ඒ වගේම ඩිස්ප්ලේ එකේ සයිස් එක ගැන කතා කරද්දී දෙකටම අඟල් 4.7ක තරමක් පොඩි ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඉතින් අතේ ගෙනියන්න පාසු ප්‍රමාණයේ කුඩා ෆෝන් වලට කැමති අයට මේ ෆෝන් දෙකම හොඳ තේරීමක් වෙන්න පුළුවන්. ෆෝන් දෙකේ ඔපරේටිං සිස්ටම් එක ගැන කතා කරොත් iPhone 8 එකට iOS 16.7.7 වෙනකන් අප්ඩේට් තියෙනවා. ඒ වගේම SE 2 එකට දැනට පවතින Apple latest version එක iOS 18.4 support කරනවා. ඉතින් මේ දෙකෙන් SE 2 එක හොඳටම recommend කරන්න පුළුවන් ෆෝන් එකක් iPhone 8 එකට වඩා. iPhone 8 එකේ chipset එක ගැන කතා කරද්දී iPhone 8 එකේ Apple A11 Bionic chipset එක තමයි දීලා තියෙන්නේ. ඒ වගේම SE 2 එකට දීලා තියෙන්නේ iPhone 11 Pro එකේ chipset එක වෙන Apple A13 Bionic 7 nanometer chipset එක. ඒ අතින් ගත්තම SE 2 එක iPhone 8 එකට වඩා powerful ෆෝන් එකක් ලෙස ගන්න පුළුවන්. ෆෝන් දෙකේ මෙමරි එක ගැන කතා කරොත් මෙන්න මේ විදිහට තමයි ෆෝන් දෙකේ RAM සහ මෙමරි බලා ගන්න පුළුවන් වෙන්නේ. ලංකාවේදී බහුලව iPhone 8 64GB version එක සහ SE 2 එකේ 128GB version එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ෆෝන් දෙකේ පිටුපස කැමරාව ගැන කතා කරද්දී මෙගාපික්සල් 12ක single lens camera setup එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. face detection, auto focus පහසුකම සහ optical image stabilization පහසුකම් පවතින නිසා හොඳ photos, videos capture කරගන්නත් පුළුවන්. ඒ වගේම video features ගැන කතා කරද්දී ෆෝන් දෙකටම 4K 60fps සහ 1080p වලින් 240fps දක්වා ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් iPhone 8 සහ iPhone SE 2 එකේ selfie කැමරා එක ගැන කතා කරද්දී දෙකටම මෙගාපික්සල් 7ක කැමරා එකක් තමයි ලබා දීලා තියෙන්නේ. ඒ වගේම ෆෝන් දෙකටම quality stereo speaker sound setup එකක් ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා. ෆෝන් දෙකේම sensors ගැන කතා කරද්දී ෆෝන් දෙකටම front mounted fingerprint එකක් ලබා දීලා තියෙන නිසා ෆෝන් එක unlock කරද්දී සහ ෆෝන් එකේ ආරක්ෂාවටත් මේ ඉතාමත් පහසුයි. ෆෝන් එක ගන්නකොට බලන ප්‍රධාන අංගයක් තමයි battery capacity එක. ඉතින් මේ ෆෝන් දෙකේම මිලියම්පියර් 1820ක lithium ion බැටරියක් බලා ගන්න පුළුවන්. ඒ වගේම iPhone 8 එක 15W fast charging support කරන අතර iPhone SE 2 එකේ 18W fast charging option එකත් බලා ගන්න පුළුවන්. ඉතින් ෆෝන් දෙකේ කලර්ස් ගැන කතා කරද්දී iPhone 8 එක silver, space grey, gold, red කියන කලර්ස් වලින් ද iPhone SE 2 එක black, white, red කියන කලර්ස් වලින්ද ඔයාට මිලදී ගන්න පුළුවන්. අවසාන වශයෙන් ෆෝන් දෙකේ මිල ගණන් ගැන කතා කරොත් iPhone 8 එක රුපියල් 36000කට ආසන්න මුදලකට සහ iPhone SE 2 එක රුපියල් 45000කට වගේ මුදලකට ඔයාට මිලදී ගන්න පුළුවන්. මම මේ සඳහන් කරපු මිල ගණන් shop එකෙන් shop එකට වෙනස් වෙන්න පුළුවන්. දල වශයෙන් ගත්තම සඳහන් කරපු මුදලට මේ ෆෝන් දෙක වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයා කැමති මේ ෆෝන් දෙකෙන් මොන ෆෝන් එකකටද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියන ගමන් අද වීඩියෝ එක නරඹුවට ඔයාට ගොඩක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.